නැගිට්ට විතරයි. උදේ. හරි කමන්නේ. මං ඉන්නේ සීතලයි. Now okay. මං ඉන්නේ එහෙමනේ මම පළවෙනියට ඉගෙන ගත්තා ඉස්කෝලවල ඉගෙන ගත්තා. ඊට පස්සේ උසස් අධ්‍යාපනයට පළවෙනියට ගියා පේරාදෙනියට. පේරාදෙණිය ඉංජිනේරින් ෆැකල්ටි එකට. දැන් මං ඉන්නේ ඒ උසස් අධ්‍යාපනයෙන් පස්සේ මම අධ්‍යාපනය ලබන අධ්‍යාපන ආයතනයේ. ඒ පේරාදෙණියට අවුරුදු 4න් පස්සේ. ඒ තමයි ඒ අධ්‍යාපන ආයතන නම නිසල ෆවුන්ඩේෂන්. Center for නිසල ෆවුන්ඩේෂන් නෙමෙයි නිසල. ඕනේ නිසල ෆවුන්ඩේෂන් තමයි. Center for Energy and Consciousness Studies. ඒ කියන්නේ අර ඒක මේ එනර්ජි කියන්නේ ශක්තිය සහ සිහිය කියන consciousness කියන්නේ සිහිය. ශක්තිය සහ සිහිය ආශ්‍රිත සිහිය සම්බන්ධ අධ්‍යයනය කරන ආයතනයක්. ශක්තිය සහ සිහිය. ශක්තිය කියන්නේ විද්‍යුත් ශක්තිය, තාප ශක්තිය, ඒ වගේ ශක්තිය නෙවෙයි. විශ්ව ශක්තිය. විශ්ව ශක්තිය කියන්නේ ඒ වගේ විශ්ව ශක්තිය තමයි. විශ්ව ශක්තිය නෙවෙයි ශක්තිය කියලා අපි ගමු. ඔය විශ්ව ශක්තිය කියලා කියනටදී ශක්තිය කියන එක හොඳයි. මොකද විශ්ව ශක්තිය කියන එක ශක්තිය යම්කිසි කොටසක්. ඊයේ තව එක සෙමිස්ටර් එකක් ඉවරුණා. සෙමිස්ටර් එකක් කියන වාරයක් වගේ එකක්. මට අර එනම තෘප්තිමත් සීන් එක ගැන කියන්නේ අර මගේ ජීවිතේ යන විදිහ, ගිය විදිහ, දැනට යන විදිහ, අනාගතේ යම් විදිහකට යයි නම් මේ හැමදේ ගැනම එනම තෘප්තිමත් බවක් ආව. මොකද ඒ කියන්නේ දැන් මට ඇත්තටම ඒ කියන්නේ අර මගේ කියන්නේ අර කැම්පස් යන්න කලින් ඉඳන්ම යම්කිසි බලාපොරොත්තුවක් තිබ්බා. හරි PhD එකක් හරි කරන්න යන්න ඕනි, වෙන රටකට හරි යන්න ඕනි. එහෙම ඉන්නේ වෙන රටකට යන්න ඕනි කියලා තිබ්බේ නිකන් නෙවෙයි ඉගෙන ගන්න. ඉගෙන ගන්න කියන්නේ මොකද එතකොට ඒක අර නිදාගෙන ඉන්න පුළුවන් නිසා වැඩ කරන්න පටන් ගත්තට පස්සේ ජොබ් එකක් හරි කරන්න පටන් ගත්තට පස්සේ මොකද්ද ඒක නිදහසක් නෑනේ. මට නිදහසේ තමයි ඉන්න ඕනේ. ජීවිතේම ගෙවන්න ඕනේ එහෙම. මං හිතුවේ දැන් හරි කැම්පස් එකේ ගියොත් අවුරුදු 4ක් නිදහසේ ඉන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් මේ මට රස්සාවක් කරන්න වෙයි. එතකොට මොකක් හරි ශිෂ්‍යත්වයක් කරන් මම යන්න ඕනේ පිටරට කැම්පස් එක ඉගෙන ගන්න. එතකොට තව අවුරුදු 4ක් විතර ආයෙත් නිදහසේ ඉන්න පුළුවන්. ඔහොම ඉන්නේ නැත්නම් මගේ ඔළුවේ තිබ්බේ. එතෙන් යනකම් විතර ජීවිතේ ප්ලෑන් කරලා තිබ්බා මම ඇත්තම කතාව. අර ඇයි අර ශිෂ්‍යත්වයක් හම්බුනම නිකන් සල්ලි හම්බෙලා අපිට තියෙන ඉගෙන ගන්න එක ඉතින් අවුලක් නැහැ නේ. ඉගෙන ගන්න කරේ හැම මොහොතේම ඉගෙන ගන්න ඕනි කියලා ගන්න නැහැ නේ. ඒක තමන්ට ෆ්‍රී නේ. අන්න එහෙම සීන් නැත්තේ මගේ ඔළුවේ තිබ්බේ. ඒ කොහොම හරි එහෙම ඒ බලාපොරොත්තු නැති වුණා. ඉතින් කැම්පස් එකේ ඉද්දී නැති වුණා කියන්නේ මට වෙන බලාපොරොත්තු තමයි තිබ්බේ කැම්පස් එකේ. ස්පෝර්ට් කරන්න, රෝමේ සල්ලි හොයන්න සීන් එකක් ආවා. ජොබ් එකක් එහෙම කරා. ඉතින් කැම්පස් අවුට් වෙලත් නෙමෙයි, අවුට් වෙන්න කලින් ජොබ් එකක් කරා. ඊට පස්සේ ජොබ් එකේදී ඉතින් ටික කාලෙකින් මට තේරුණා මගේ ජීවිතේ දැන් 3න් එකක් ඉවරයි. මට මේ පොඩි කාලේ ඉඳන්ම මේ නිර්වාණය සාක්ෂාත් කරන්න ඕනි කියලා ඒ ඕනිකම තිබ්බා. හරි. මම පියනද 3න් එකක් ඉවරයි. දැන් මැරෙන්න යන්නේ. තව 3න් දෙකක් ගියාට පස්සේ ඒ හැර කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ. මගේ ජීවිතේ දැන්
මං කැප කරන්න ඕනි මට ඕනි දෙයක් වෙනුවෙන්. දැන් මෙච්චර කල් නිකන් ඉගෙන ගත්තා හරි. දැන් මැත්ස් කරපු එක මම ආසයි කියලා මම හිතුවට ඒ තිබ්බ ඔප්ෂන් වලින් ඉතින් මැත්ස් අර වෙන එකක් කරන්න ඉතින් තිබ්බේ නෑ ඔප්ෂන් එකක්. ඒ කියන්නේ ඉතින් විෂයන් 4-5ක්නේ තියෙන්නේ. ඒ කියන්නේ ඒ ලෙවල් වලට දැන් තමන් ආස මොකක් හරි වෙන එකට කියමුකෝ. ඒත් ඔප්ෂන් එකක් නෑ. ජීවිතේ අපි වෙනුවෙන් ස්ට්‍රක්චර් වෙලානේ තියෙන්නේ. ඉස්කෝලේ යනවා. ඉස්කෝල් තියෙන්නේ විෂයන් ටිකයි. සමහරට වෙන මිනිහෙක් වෙනම විෂයකට පට්ට දක්ෂයෙක් ඒ විෂය ඉස්කෝලේ ඇත්තෙන්නේ නෑ. අන්න ඔය වගේනේ ජීවිතේ. ඒ ලෙවල් කරනවා එකෙක් ඉතින් අර ඒ ලෙවල් වලින් තමන් ආසයි කියලා එකක් හදා ගන්නවා. මොකද අර තියෙන කොටස් වලින් ආසම එකේ. ඒ කියන්නේ තමන් ආසම කෑම නෙවෙයි කන්න තියෙන්නේ. තියෙන කෑම ටිකෙන් අපි ඉතින් තියෙන කෑම ටිකෙන් ආසම එක තමයි අපි ගන්න. අපි ඒකට තමයි ආසම දෙය කියන්නේ. ඒක නෙවෙයි ආස වෙන එකක් වෙන උපරිම ආසයක තියෙන්න පුළුවන් මේ ලෝකෙ. ඊට වැඩි පට්ට රස කෑම. හැබැයි අපිට තියෙන ඔප්ෂන් ටික යන්න ඔය වගේ නේ ඉගෙනීම කියන එක. කැම්පස් එකේ උනත් ඉගෙන ගද්දී අපි වෙනුවෙන් සිලබස් එකක් තියෙනවනේ. ඊට පස්සේ කොහොම හරි ටිකක් කල් ඉද්දි මට මෙතන හම්බුණා. මෙතන උඩදුම්බර තියෙන්නේ මේ මධ්‍යස්ථානේ. දැන් මං ගොඩක් කල් කියන අවුරුද්දක් නෑ තාම. හැබැයි අවුරුද්දකට ළඟයි මාස 11ක් විතර මේ අධ්‍යාපන ආයතනය යටතේ මං ඉගෙනීම කරනවා. ඒක මාර වෙනස්. ඒ කියන්නේ ඒක අර නිකන් කැම්පස් එක ඉගෙන ගන්නවා වගේ නෙවෙයි පොඩ්ඩක් වගේ. ඒක අර ලොකුවටම නිකන් අර මේ වගේ ඉගෙනීමක්. ඒ කියන්නේ අර ෆයිටින් කැම්ප් එකක ඉන්නවා වගේ ඉගෙනීමක් ඒක. ඒ කියන්නේ ෆයිටින් කැම්ප් එකක් කියන්නේ අපි හිතමු දැන් කෙනෙක් සටන් ගැන ඩිග්‍රියක් කරනවා නම් ඒ මිනිහට ඒක ප්‍රායෝගිකවම ඒ මිනිහා හොඳ සටන් කරුවෙක් වෙනවා නම් අන්තිමට ඒ ඩිග්‍රියෙන් හරි මොකක් හරි අධ්‍යාපනයෙන් පස්සේ අනිවාර්යෙන් ඒ මිනිහා වැඩි වෙලාවක් ප්‍රැක්ටිස් කරන්න ඕනි. වෙන කට්ටියත් එක්ක සටන් කරන්න ඕනි. ඊට පස්සේ එයාගෙන් වෙන අඩුපාඩු එයාට පෞද්ගලිකව හදාගන්න පුළුවන්. අර පෞද්ගලික ගුරුහරුකමක්. ඒ කියන්නේ පෞද්ගලික කෝච් කෙනෙක් එයාට ඉන්න ඕනිනේ. නැත්තම් නිකන් සටන් ක්ලාස් එකකට පොදුවේ යනවා වගේ නිකන් තමන්ව පෞද්ගලිකව හැදෙන්නේ නැහැ. අන්න ඒ වගේ මෙහෙත් අපි අර ශක්තිය සහ සිහිය ආශ්‍රිත ක්‍රියාකාරකම් කරනවා. ඊට පස්සේ දැන් අපිට තියෙන ප්‍රශ්න අපිට අහන්න තියෙන්නේ. හැමදාම එහෙම තමයි. ඒවා එක අත්දැකීම් එනවා. එක වෙනම කේස් එකක් ඒක. මම නිකන් නිර්වාණය සාක්ෂාත් කරගන්න ඕනි කියලා ආවට ඒකත් වෙනවා. ඒක වෙනවා කියන්නේ නිර්වාණය සාක්ෂාත් කරන එක නිකන් අර එක මොහොතක වෙන එකක් නෙවෙයි. ඒක ගොඩාක් වැඩ තියෙන. ඒ කියන්නේ ඒක වෙන අමාරු වැඩක්. අමාරු ටාස්ක් එකක්. ඉතින් ඒක ටික ඉතින් මම කරගෙන යනවා මේ. මොකද මට මේ සම්බන්ධයෙන් මේක ලෝකේ තියෙන හොඳම සෙන්ටර් එක. වෙන වාදයක්වත් නෑ. ඔය ඇවිත් බලන්න ඕනි කොච්චර වෙනස්ද කියලා. මම අර පිටරට කට්ටියගෙන් අහනවනේ. ලෝකේ පුරාම ස්පිරිචුවලිටි එක ලෝකේ පුරාම ආධ්‍යාත්මික දේවල් හොයපු මිනිස්සු මෙතන දැන් නතර වෙලා ලංකාවේ එනවා දිගට මේ. ඒ වගේ ඒක නිකන් වෙනස්. කියන්නේ මේක ලංකාවේ තියෙන පට්ටම සම්පතක් මේක. මැනිකක් කියන්නත් ඊට වැඩි කියන්නේ බුදු දහම කියන අර ඒ පරම පිවිතුරු තාක්ෂණය නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට කියන. නිර්වාණය කියන මහා සුන්දර සුපිරිම අර ආයාසයෙන් තොර සතුටුදායක දේ සාක්ෂාත් කරන්න තියෙන තාක්ෂණය මේක බුදුදහම කියන්නේ. බුදුදහම මම නම් දන්නේ මෙතන හැර රැකින තැනක් ඇති නෑ. දන්නවා කියන්නේ මම දන්න එක හාමුදුරුවෝ කෙනෙක් මීට වැඩි නෑ පොඩ්ඩක්වත්. මේ අපේ සර්ට වැඩිය ඒ හාමුදුරුවෝ ඇඩ්වාන්ස්
අතින් අඩුයි. හැබැයි මට හිතෙන්නේ ඒ හාමුදුරුවෝ නිර්වාණ මාර්ගය යනවා කියලා. ඒ හාමුදුරුවෝ මං ආයෙ දැකලා නෑ කවුරු. ඇත්තටම හරි. තව එක හාමුදුරුවෝ කෙනෙක් මම නිකන් හිතනවා ඒ හාමුදුරුවෝ නිර්වාණය සාක්ෂාත් කරා කියලා නම් මට හිතෙන්නේ නෑ. හැබැයි අර ඒ හාමුදුරුවෝ අපවත් වෙලා ඒ හාමුදුරුවෝ නැති යම් කිසි අර නිර්පේක්ෂත්වයේ අම්මාරි අත්දැකීමක් තියෙන්නේ නැති කියලා මට හිතෙනවා. හරි. මේක තියෙන්නේ උඩ දුම්බර කන්දක් උඩ. ඒක මාර ලස්සනයි. තියෙන තැනත් නියමයි. ඒ කියන්නේ මං ඇත්තටම දැන් මං පේරාදෙණිය අවුරුදු 4ක් හිටියානේ. පේරාදෙණිය කියන්නේ මං පට්ට ආදරේ කරා මහා ලස්සන සුපිරි තැනක්. හැබැයි මේ පේරාදෙණිය හිටපු අවුරුදු 4ට මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා නැත්තේ නෑ. ඒ කියන්නේ ඉංජිනේරින්ග්ම නෙවෙයි. ඉංජිනේරින්ග් 100ට 2ක් විතර ඉගෙන ගන්න ඉතුරු 98ම වෙන දේවල් මම ඉගෙන ගත්තා. මිනිස්සු ගැන, අරමුණක් අත නොහැර ඉන්න විදිය ගැන, කෙල්ලෝ ගැන, ගස්වැල් අරවම වගේ ගැන, කඳු ගැන, නායකත්වය ගැන, කළමනාකරණය ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මාකටිං ගැන. ඒවා තමයි මම ඉගෙන ගත්තා. ගොඩක් බැහැලා මම කියන්නේ. මන්ත්‍රවුල ගැන. එහෙම. හැබැයි ඒ වුණත් මට මෙහෙ පේරාදෙණියට වැඩිය මම මේ අවුරුද්දට දේවල් ඉගෙන ගත්තා. ඒ කියන්නේ ඒක මගේ හිත ගැනනේ. ඒක හැම මොහොතෙම මට අර මේක අර හිත ගැන සහ හිත ගැනවත් නෙවෙයි. හිත ශක්ති ශරීරය සහ එතනින් එහා තියෙන නිර්පේක්ෂත්වය ගැන තියෙන අධ්‍යයනයක් මේක. තනි කරම. ඒක මං මාර ග්‍රේට්ෆුල්. ඒ කියන්නේ මේක මට මේ chance එක ලැබුණේ කියන්නේ මිනිහෙක් විදියට. මේ අධ්‍යාපනය ලබා ගන්න කියන්නේ. ඉතින් මට අර එක එක මිනිස්සුත් හම්බුණා. දැන් මේ පාර මේ රිට්‍රීට් එකේ එක්කෙනෙක් සුද්ධියා. හරි. පළවෙනි පාරට මම හිතන්නේ ඇවිත් තියෙනවා. මම දැකලා නෑ කලින්. පළවෙනි පාරට තමයි. ඒ කියන්නේ එක එක මිනිස්සු ඉන්නවා මේ ලෝකේ අර තමන්ගේ හිත ගැන වෙයා. ඒ කියන්නේ හිත ගැන අර දැන් මිනිහෙක්ට තමන්ගේ හිත ගැන තේරෙන්නේ නෑනේ. නිකන් ඔය නිකන් ජීවත් වෙලා මැරිලා නෑ. හැබැයි එයා කියන්නේ එයාගේ අරමුණුනේ තෝට්කෝ අර සිතුවිලි වල ක්වොලිටි එක වැඩි කරගන්න කියලා. ඒකයි යා මේකට ඇවිත් තියෙන්නේ ලිමිට් එක. ඒ කියන්නේ අර ක්වොලිටි එක වැඩි කරගන්න හිතුවිලි වල. ඒ කියන්නේ අර එයාගෙන් දැසේරම හරි මොකද්ද වෝල්ටේජ් කියලා අදහස් කරන්නේ. ඒ කියන්නේ less repetitive thoughts. ඒ කියන්නේ අර එකම සිතුවිල්ල ගොඩක් එන්න ඕනේ නැහැ. හොඳම තීරණ ගන්න කොහොමද? අන්න ඒ වගේ. දැන් අපි මෙහෙම ලොකුවට ස්ට්‍රක්චර් වෙලා මොඩියෝ වගේ හිටියට ස්ට්‍රක්චර් එක නැතුව එන නිදහසේ මේ අර ආධ්‍යාත්මික දේවල් හොයන මිනිස්සු ඕනි තරම් ඉන්නවා. මාර ලස්සනයි මේ මිනිස්සු. ඒක නියමයි. ඒක අර එතකොට ඒකත් අර දැන් මං කැම්පස් එකේදී හම්බුණානේ අර ලංකාවේ හැමතැනින්ම ආපු අර දක්ෂයෝ. ඒ වගේ දැමුත් මං හම්බෙන්නේ ලෝකෙ හැමතැනින්ම එන දක්ෂයෝ කියන්නේ දක්ෂ කියනවටත් වැඩිය අර දක්ෂ කියන වචනේ මදි ඒ කට්ටියට. කියන්නේ යාලා දක්ෂයි තමයි. හැබැයි යාලා අර දක්ෂ මිනිස්සු ඉන්නවනේ දැන් අර තමන් ගැන හොයන්න ඕනේ නැති දක්ෂ මිනිස්සු ඉන්නවනේ. එහෙම නෙවෙයි. මෙයාලා අර යාලට වැඩිය වෙනම දියුණුවයි. කියන්නේ අර මෙයාලා තමන් ගැන තමයි හොයාගන්න ඕනේ වෙලා තියෙන්නේ. ඒක වෙනස්. කියන්නේ අර මේ ලෝකේ හැම මොහොතෙම අර අනුන් ගැන සහ බාහිර දේවල් ඉගෙන ගන්න බාහිර දෙයක් ඕනි මිනිස්සු අතර අර තමන් ගැන හොයාගන්න ඕනි උන මිනිස්සු ටික හම්බෙන එක. කියන්නේ ඒක නිකන් ඒක මහා අරුම පුදුම දෙයක්. ඒ මිනිස්සුන්ගේ ක්වොලිටිස් මොනවා වගේද කියලා බැලුවා පස්සේ
අර තමන් ගැන හොයාගන්න ඕනි සෙට් එක. ඒ කියන්නේ හැම පාරම එකම කට්ටිය ටිකක් එහෙම ඉන්නේ නැහැ. දැන් මම දිගටම ආවා. මොකද මගේ මේක මගේ ජීවිතේ මම කැප කරලා තියෙන නිර්වාණය සාක්ෂාත් කරන්න සහ නිර්වාණය සාක්ෂාත් කරන්න ඕනි මිනිස්සුන්ට උදව් කරන්න. ওই දෙකට තමයි. ඒ තමයි මට මෙතනින් එහා දෙයක් නෑ ඇත්තටම. මම දැන් අර හරි ට්‍රැක් එකට වැටිලා තියෙන ජීවිතේ එක එක ට්‍රැක් වල හිටියා. දැන් තමයි මේ හරිම ට්‍රැක් එකට මම වැටිලා තියෙන්නේ. සතුටුයි ඉතින්. ඒ කියන්නේ මේක නිකන් අර ඒ කියන්නේ දැන් මම දැන් ගොඩක් කියන අවුරුද්දකට ආසන්න කාලයක් ආවා. හැබැයි ඒ කියන්නේ අර ඒ කිසිම අවස්ථාවක් මට දැනිලා නැහැ නිකන් අර දැන් නම් බෝරින් මීගන දැන් ඔහොම හිතෙනවනේ දැන් කැම්පස් එකේ ඉඳි දැන් ඇති කැම්පස් එකේ හිටියා ඔය වගේ හිතෙනවා. මට එහෙම අර එහෙම හිතිලා නැහැ. මට හිතිලා තියෙන්නේ බැරි වෙයි දන්නේ නැහැ මට. මේක නම් කවර් කරන්න මේ කෝස් එක කරා ඒක ඒ තරම් ඇඩ්වාන්ස් අර ඒ වගේ. දැන් මේ පාර එහෙම මට අර පළවෙනි දවසේ ගෙදර යන්නම හිතුණා බෑ දැන් නම් බෑ එහෙම කියලා. මං එහෙම අර මං ගියේ නෑ. යන්න එහෙම බැරි නෑ. හැබැයි යනවා නම් ඉතින් අර මේක දාලා යන්න ඕනේ. මේ භාවනා කරන එක. මේ වාරේ දාලා යන්න ඕනේ. හිටියා. ඒක නිකන් තනිකර ඇඩ්වාන්ස් එක තමයි වචනයක කියන්නේ. කියන්න වෙන වචනයක් නැහැ. ඒ කියන්නේ මේක අර නිකන් භෞතිකත්වයේ ඉක්මවා ගිය. මේ ආත්මික්මවා ගිය. ඒ කියන්නේ මං ගිය ආත්ම අරවා මේ ගියාම ආත්මෙ නෙවෙයි. ඒ කියන්නේ පෙර හිටපු ආත්ම. පෙර මගෙත් එක්ක හිටපු මිනිස්සු. ශක්ති ශරීරය සම්බන්ධ දේවල් හිත ඊට උපාදාන සහිත හිතේ හැමදේ ගැනම තියෙන මහා අධ්‍යයනයක් මේක. මට හිතුණාදී වීඩියෝයක් කරලා මම කියන්න ඕනේ කවුරු හරි දකින්න කෙනෙක්ට මෙහෙම දැනක් තියනවා කියලා. ඇත්තටම. අනිත් එක ඒක පට්ට ලස්සනයි මෙතන. යන්නේ ඒක නිකන් අර අවංකවම මේක අර පේරාදෙනියට වැඩිය ලස්සන දැනක්. අවංකවම ඒ කියන්නේ මේ දැන් පේරාදෙනි වයිබ් එකක් නැහැ නේ. කන්දක් උඩ ඉන්න වගේ වයිබ් එකක්. ඔයාලට හිතා ගන්න පුළුවන්ද ඔන්න භාවනා මධ්‍යස්ථානයක් තියෙන පට්ට ලස්සනයි. කන්දක් උඩ තියන්නේ හැබැයි. කන්දක් උඩ තිබිලා අර පැත්ත බලද්දී අර එහෙන කඳු ටිකක් පේන අර බලාකුළු මෙහෙම යනවා නිකන් අර කඳු උඩ බලාකුළු වලින් වැහිලා නිකන් අර අහසේ උඩ ඉන්නවා වගේ මේකේ. ඉද්දි. ඒක වෙනම කේස් එකක්. ඒක වෙනම කේස් එකක්. ඒ කියන්නේ අර මම අර හින වෙලා මේ කඳු දිහා මෙහෙම බලන් ඉන්නවා ඉන්ටර්වල් එහෙම දෙද්දි. ඒක වෙනස්. ඒක ලස්සනයි සහ මම මගේ ගුරුතුමාට සහ මේක හදපු කවුරු හරි ඉන්නවනම් ඒ හැමෝටම සහ මේ භාවනා සම්ප්‍රදායට මගේ. ඒ කියන්නේ මේකේ ගුරුවරු මිනිස්සු සහ මිනිස්සු නොවන අය. මේකේ ශිෂ්‍යයෝත් මිනිස්සු සහ මිනිස්සු නොවන අය. මේක වෙනස්ම කේස් එකක්. ඔය ඇවිත් බලන්න ඕනි. හරි. කියන මම අර එක සෙෂන් එකක් ඉවර වෙලා වැන්දසට මට දැනුණා මං හැර තවත් අය වඳිනවා මිනිස්සු. ඒ කාමරේ පිරිලා වගේ. අර රික් ඇන් මෝටි තින්නේ. ඒ වගේ නිකන් අර මල්ටි ඩයිමෙන්ෂන්. ඒ කියන්නේ අර එක මාන බහුමාන. කියන්නේ එකම තැන තවත් ලෝක තියෙනවා වගේ නිකන්. එතකොට වාට මේක මහා වෙනස් එක්ස්පීරියන්ස්. මේක ඇත්තටම මහා වෙනස් එක්ස්පීරියන්ස් එකක්. සහ මහා අධ්‍යාපනයක් මේක.
හිත ගැන සහ ශක්තිය ගැන සහ ඔයා ගැන ඇත්තටම සතුටින් ඉඳීම ගැන. ડિප්‍රෙෂන් අරවා මෙව්වා ලෙඩ තියෙනවා නම් ඒ ලෙඩ නිට්ටාවටම හොඳ කර ගැනීම ගැන. දැන් ඒ කියන්නේ දැන් ડિප්‍රෙෂන් එහෙම මටත් තිබිලා තියෙනවා. හැබැයි බෙහෙත් වලින් ඒවා නිට්ටාවටම නෙවෙයි. ඒ බෙහෙත් වලින් වෙන්නේ මොලේ තියෙන ඕනිම මානසික ලෙඩක බෙහෙත් තියෙන්නේ මොලේටනේ. ඒක හිතට නෙවෙයි තියෙන්නේ. මොලේ කියන්නේ අර යම් කිසි කොහොමද කියන්නේ අර හිතන්නවා පාරේ යනවා. ඉරව්ව හොඳට වැටලා තියෙන්නේ. බිමට හෙවණැල්ල වැටලා තියෙනවා. හරි. ඒ හෙවණැල්ල කියන්නේ ඔයා නෙවෙයිනේ. ඔයාගේ ඇත්ත දේ නෙවෙයි. හැබැයි අතක් උස්සදී හෙවණැල්ලෙත් අත ඉස්සෙනවා. ඒ වගේ හිතේ තියෙන හෙවණැල්ල වගේ එකක් ටිකක් මොලේ. හෙවණැල්ලම කියලා ගන්නත් බැරි තරම් අඩු දෙයක්. හිතේ යම්කිසි නිරූපණයක් තමයි මොලේ කරන්නේ. ඒ නිරූපණයට ප්‍රතිකාර කරා කියලා අර හිතේ තියෙන ඇත්තම දේවල් වලට ප්‍රතිකාර ලැබෙන්නේ නැහැ. තේරෙනවා මං කියන්නේ. ඒ කියන්නේ මොකක් වා කොණ්ඩේ වැඩි වගේ වාට හිතෙනවා. හෙවණැල්ල බලද්දී ඔය හෙවණැල්ලේ කොණ්ඩේ කපනවා කියලා මොකක් හරි එකක් කරාට ඔයාගේ කොණ්ඩේ කැපෙනවා වගේ එකක් නැහැ නේද? අන්න ඒ වගේම එකක්. ඒ කියන්නේ හිතට ප්‍රතිකර්ම කරන්න ඕනි හිතේ තියෙන ප්‍රශ්න වලට. මොළයට ප්‍රතිකර්ම කරාට හිතේ තියෙන ප්‍රශ්න වලට. හිතේ තියෙන ප්‍රශ්න හරියන්නේ නැහැ. ඒක හරියට අර හෙවණැල්ල තියෙන නිසා කොණ්ඩේ වැඩි වගේ තියෙන මොකක් හරි විදියකින් ඒ හෙවණැල්ල වෙනස් කරනවා. ඒතකොට ඔයාලට කොණ්ඩේ තියෙන වගේ පේන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒක අර ඒක හොඳම දේ නෙවෙයි. ඊට වැඩිය මහා හොඳ දෙයක් තියෙනවා. ඔයාලට ඇත්තටම කොණ්ඩේ කපා ගන්න පුළුවන්. අන්න ඒ වගේ එකක්. ඒක හරියට ඔයාගේ ඔන්න ඇඟේ උලක් කැනිනවා. ඒ උල හෙවණැල්ලෙත් ඇනෙනවා පේනවනේ වාට. ඇනිලා තියෙනවා පේනවා. ඒක වා නිකන් අර මොකකින් හරි ඒ උල වහ ගන්නවා වගේ මොකක් හරි එකක් කරනවා නිකන් හෙවණැල්ලේ තියෙන උල පේන්නේ නැති වෙන්නේ. හැබැයි අර උල හැම්ම තියෙනවා. ඔය වගේ එකක් නිකන්. පොඩි සාහනයක් එනවා වාට හෙවණැල්ලේ තියෙන උල පේන්නේ නැති නිසා වාට වාගේ ඇඟ පේන්නේ නැති නිසා. ඒ සාහනෙ විතරයි එතන තියෙන්නේ. ඇත්තටම උල ගලනවා වගේ සාහනයක් නෑ පොඩ්ඩක්. අර ඒ වගේ මම දැකලා තියෙනවා. කියන්නේ ડિප්‍රෙෂන් තියෙන ඒ වගේ එක කේස් තියෙන මිනිස්සු නිට්ටාවටම සුවපත් වෙලා යනවා. ඒ කියන්නේ නිට්ටාවට කවදාවත් ඒ කියන්නේ සමහරට මිනිස්සුන්ට ડિප්‍රෙෂන් තියෙන්න පුළුවන් මේ ආත්මෙ නෙවෙයි ගිය ආත්මවල දේවල් වල නිසා. ඒක දිගින් දිගට වෙනවා ඒක. ඒ වගේ ડિප්‍රෙෂන් උත් තියෙන්න පුළුවන් මිනිස්සු. ඒවා පවා ග්‍රේට්ෆුල් මම කියන්නේ හිනම ස්තුතිවන්තයි මේ අවස්ථාවට ලැබුණ එකට ඇත්තටම සතුටු ගොඩක් සතුටු. මට දිවාටත් කියන්නේ මෙහෙම තැනක් තියෙනවා. පුළුවන් නම් ඇවිල්ලා බලන්න කියලා. ඔය සමහරට ඔයාගේ ජීවිතේ මේක ඔයාගේ උසස් අධ්‍යාපන ආයතන නෙවෙයි මගේ වගේ. මේක අර මාසෙකට දවස් 4ක ප්‍රෝග්‍රෑම් එකක් තියෙන්නේ. සල්ලි කියන්නේ අපිට ආධාර තමයි කරන්න තියෙන්නේ. දැන් මට හම්බෙන සල්ලි වලින් මොකක් මට එහෙම ලොකුවට දැනට සල්ලි හම්බෙන්නේ නැහැ. හැබැයි මට අනාගතයේදී වුණත් මට හම්බෙන සල්ලි වලින් මම 4න් එකක් වියදම් කරන්නේ මෙතෙන්. ආධාර කරන්න. මොකද ඒක මේකේ ඒ තරම් රැකෙන්න ඕනි තැන. දැනටුණත් මම එහෙම කරන්නේ. 4න් එකක් 4ට බෙදනවා සල්ලි. ඒක කොටසක් මම මගේ අර පරිභෝජනයට ගන්නවා. ඒක කොටසක් YouTube channel එකේ ආයෝජනය කරනවා. ආයෝජනය කරන කාඩ් දානවා. අර මෙව එක ඒ වගේ මොකක් හරි ගන්න ඕනොත් ගන්නවා. ඒක කොටසක් ඉතුරු කරනවා. දැන් මේ දවස්වල ඉතුරු කරන්න නෑ මට මේ දවස්වල අර මම ප්‍රොජෙක්ට් එකක් කරනවා නමෝ බුද්ධායි කියලා. ලයිව් එකක් මේකේ. ඔයා බලන්න ඕන ලයිව් කරලා වැඩිලා තිබ්බොත් ගිහිල්ලා. ඒක මම කරන්නේ ඒ නිසා ඒකට දැන් මට මේ දවස්වල සල්ලි එහෙම ලොකුවට නෑ. මොකද මට ඒකට දීලා දාන්න අරම ඕනි ගොඩක්. ඒ නිසා හැබැයි මම එහෙම තමයි කරන්නේ.
සාමාන්‍ය ඉතුරු 4 එක මෙහෙට ආධාර කරනවා. මම ඒක කරන්නේ අර මෙහි ගොඩනැගිල්ලක් තියෙනවා. හදන්න ඕනේ. ඒ කියන්නේ දැන් තියෙන ගොඩනැගිල්ලේ පොඩි මිනිස්සු 50කට වගේ තමයි ඉන්න පුළුවන්. 40කට වගේ. ඇත්තටම පහසුවෙන් ඉන්න පුළුවන් 40කට. ඔව් 40කට වගේ පහසුවෙන් ඉන්න පුළුවන්. ඉතින් දැන් ඒක මදි මේ වගේ අධ්‍යාපන ආයතන ඒක හරියට අර ලංකාවේ නෙමෙයි ලෝකෙම තියෙන මේ ආධ්‍යාත්මික ගවේෂණය ගැන සුපිරිම කැම්පස් එකේ ඉඩ පහසුකම් නැති නිසා අර එකපාර පොඩි පිරිසකට තමයි ඉගෙන ගන්න පුළුවන් වගේ එකක් කියන්නේ. වගේ එකක් නෙමෙයි ඒක තමයි ඇත්තට. ඉතින් මම ඒ වෙනුවෙන් අර මේකට ආධාර එකතු කරන වැඩසටහනක් තියෙනවා. ඒ ගොඩනැගිල්ල හදන්න ලොකු එකක්. ඒකේ 200කට වගේ ඉන්න පුළුවන් මම හිතන්නේ. 200ක් හරි 150ක් වගේ ලොකු ගානකට. ඉතින් 150කට එකපාර නිර්වාණය සාක්ෂාත් කරන්න තමන් ගැන අධ්‍යයනය කරන්න අවස්ථාවක් ලැබෙනවා කියන එක. ඒකට මම දායකත්වයෙන් දරනවා කියන එක මට වෙන කෙනෙක්ටත් ඒක කියන්න අවස්ථාව ලැබිලා කියලා මේ වාත් දායක කරන්න කියලා ඒක මට ලොකු දෙයක්. ඇත්තටම. ඒකට තමයි ලයිව් එක කරන්නේ. මම මෙතන ලින්ක් එක දාන්නම්. මෙතන වෙබ්සයිට් එකේ මේ භාවනා මධ්‍යස්ථානයේ මේ අධ්‍යාපන ආයතන වෙබ්සයිට් එක මම දාන්නම්. ඔයාත් පුළුවන් නම් ගිහින් බලන්න. ගිහින් බලලා පුළුවන් නම් භාවනා වැඩසටහනකට ඉල්ලුම් කරන්න. ඒක භාවනා වැඩසටහනක් කියන අර නිකන් අපි දකින සාමාන්‍ය එකක් නෙවෙයි පොඩ්ඩක්වත්. ඉල්ලුම් කරන්න ඕන දවස් 4 එක වාරයකට ඇවිත් බලන්න මොන වගේ දෙයක්ද මේක කියලා. ඊට පස්සේ මම මෙතන අර ඒ ගොඩනැගිල්ල හදන දේ අර ආධාර එකතු කරන ලින්ක් එකක් දාන්න. පුළුවන් නම් ඔයාලට පුළුවන් විදිහකට පොඩි ආධාරයක් හරි කරන්න. මොකද ඒක අර ඒ කියන්නේ ඓතිහාසික වැඩකට ආධාර කරන එකක් ඒක. ඇත්තට මේ කියන්නේ. ඒක අර ඒක නිකන් අර කැම්පස් එකක් හදන්න ඔයත් ඔයාලට පුළුවන් විදිහට දායක වුණා. ඒ කැම්පස් එක හැබැයි මේ ලෝකේ තියෙන හොඳම කැම්පස් එක. ඒ මේ ලෝකෙ ඉන්න හොඳම දක්ෂම ශිෂ්‍යෝ ඉගෙන ගන්න කැම්පස් එක. ඒකට ඒ ආධාර කරන එකෙන් ඒකේ වැඩි වෙන ධාරිතාවය නිසා ඒකට එන්නේ තව දක්ෂම ශිෂ්‍යෝ. ළමයට ඔයත් වෙන්න පුළුවන්. එතකොට ඔයාටත් අර යම් දවසක කියන්නේ ගෙදරිද්දි උනා ඔයාලට හිතන්න පුළුවන් මේ මොහොතේ මෙතන කවුරු හරි ඉගෙන ගන්නවා. ඉතින් මමත් ඒකට ආධාර කරන්න වඩ පුළුවන්. එහෙම ඒ අවස්ථාව පුළුවන් නම් මග අරින්නෙම ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහින් බලන්න. එහෙනම් ගිහින් එන්න. දැන් මේ අද තමයි අන්තිම දවසේ රිට්‍රීට් එක අන්තිම දවසේ ඉවර වෙලා දැන් ඊළඟ දවසේ උදේ. අද තමයි අර ෆයිනල් සෙෂන් එක තියෙන. ඒ කියන්නේ අන්තිමම අර නිකන් මේ වාරේ උපාධි ප්‍රදාන උත්සවය වගේ එක අද දැන් තියෙනවා. තව ටිකකින් 7ට පටන් ගන්න. 7:00ම සර් ඇවිල්ලා අර ජීවිතේ ජීවත් වෙන්න ඕනේ කොහොමද වගේ නිකන් අර මේ වාරේ අර සාරාංශයක් සහ එතනින් දිගුවක් දෙනවා දැන් ඇවිල්ලා. ඒකට මම යන්න ඕනි. මම ගිහින් එන්නම් එහෙනම්. ඔයා මේක බැලුවේ එක මට සතුටුයි. හරි වාව දැනුවත් වුණානේ කොහොම හරි මොකක් හරි ගැන. ඩිස්ක්‍රිප්ෂන් එකට ගිහින් බලන්න. මෙතෙන් ඔයා පුළුවන් නම් ඇප්ලිකේෂන් එකක් දාන්න. එන්න බැරි වෙන්නේ ඔයාට එන්න ඕනි හේතුවා කියන්න ඍජුවම කියන්න මට එන්න ඕනි. මම මුගේ වීඩියෝ එක බැලුවා හරි මොකක් හරි මට මේක බලන්න ඕනි මොකක්ද හරි කියලා ඔයාට එන්න ඕනි කියලා කියන්නේ. මාව නොගෙනින්නේ. එන්න ඊට පස්සේ හම්බුවෙමු. මම මෙතන දිගට වෙනවා. වැරුම් නැත්තම් මගේ අධ්‍යාපනයේ මම දිගටම මෙතන ඉවර වෙනකම් මෙතන කරනවා. ඉවර වුණත් සමහර විට ඉවර වෙනවා කියන්නේ නිර්වාණය සාක්ෂාත් කරගන්න එක නේ. ඒක නම් අවුරුදු 20ක් 30ක් විතරයි. ඒක ලොකු වැඩක්. ලොකුම වැඩක්. හැබැයි මම දැනට උනත් ඉතින් ඉවර වුණත් මේක අධ්‍යාපනය කවදා හරි මම ඉතින් ඒක නිර්වාණය සාක්ෂාත් කරන්න ඕනි අයට උදව් කර ඉඳී. දැන් මම මේකට තමයි අරක කරන්නේ. මේ ගොඩනැගිල්ල හදන්න උදව් කරන එක ගැන දැනුවත් කරන්න. ඒකත් නියම වැඩක්. ඒ කියන්නේ අනිත් කට්ටියට උදව් කරන එක ඉතින් ජීවිතය අර්ථවත් කරගන්න. ඒ හැර වෙන මොකක්ද තියෙන්නේ? ජීවිතය අර්ථවත් කරන්න ඕන සමන්ට නිර්වාණය සාක්ෂාත් කරගන්න උත්සාහ කරන්න පුළුවන්. ඊළඟ එක අනිත් මිනිසුන්ට උදව් කරන්න පුළුවන්. ඉතින් මිනිසුන්ට උදව් කරන හොඳම විදිහ තමයි අනිත් කෙනෙක්ට නිර්වාණය සාක්ෂාත් කරන්න උදව් කරන. මොනවා හරි විදියෙන්.
රිට්‍රීට් අතරතුර දැන් මම කෝඩිනේටර් කෙනෙක් කියන්නේ අර මම අර දැන් කෝඩිනේටර්ස්ලට කරන්නේ අතු ගන්න. ඊට පස්සේ වතුර පුරවලා තියන්න, කට්ටියට බොන්න. ඒ වගේ අර එක එක වැඩ. මං එහෙම කෙනෙක්. මෙහි ඒක නියමයි. ඒ කියන්නේ ඒක නිර්වාණය සාක්ෂාත් කරන කෙනෙක්ට නේ කියන්නේ මම හැම වෙලාවෙම අර වතුර ජෝගු දෙකක් වගේ තියෙනවා. ඒකට එහෙම වතුර එකක් පුරවලා තියෙද්දි මට අඩු වෙලා තියෙද්දි සතුටුයි. ඒ කියන්නේ දැන් මම පුරව වතුර දැන් කට්ටිය දීලා. ඒ කියන්නේ මේ බොන්නේ නිර්වාණය සාක්ෂාත් කරන්න ජීවිතේ කැප නොකරත් පොඩි හරි ඕනියාවක් තියෙන කෙනෙක් නේ. ඒකනේ දවස් 4ක් කැප කරලා එන්නේ. ඒක මට සතුටක්. දැන් මං අතු ගාපු තැනක මිනිහෙක් ඉඳගෙන ඉද්දි මට සතුටක් ඒක. ඒ වගේ. ඒ ජීවිතය අර්ථවත් කරගන්න පුළුවන් විදිහක් ඒකෙදි සල්ලි වැය නොකර වෙන කෙනෙක්ට උදව් කරන්න පුළුවන් විදිහක්. සල්ලි වැය කරලත් ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාට කැමති නම් ආධාර කරන්න අර ගොඩනැගිල්ල හදන්න. ඒකත් ඒ වගේ ශ්‍රේෂ්ඨ වැඩක්. මම දැන් ගිහින් එන්නම් එහෙනම්. ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න අනිවාර්යෙන් පුළුවන් උදව්වක් කරන්න. ඒකේ අපිට යුරෝ කියන්නේ යුරෝ 5ක් කියන්නේ රුපියල් 2000ක් වගේ කාඩ් එකේ තියෙන 2500ක් වගේ තියෙන්න ඕනේ ඇති උපරිම. ඒක ආධාරය කරන්නේ ඒක තමයි අඩුම කරන්න පුළුවන් ආධාරය. හැබැයි 2000ක් කියන්නේ ලොකු ගාණක් වෙන්න පුළුවන් ඔයාට. හැබැයි ඒක ආයෝජනය කරන එක ගොඩක් වටිනවා ඔයාට ජීවිත කාලෙක. ආයෝජනයක් කියන්නේ ඒක පිනක් වෙනවනේ ලොකු. සහ ඒක ලොකු ශ්‍රේෂ්ඨ වැඩකට දායක වීම. පුළුවන් නම් පුළුවන් ආධාරයක් කරන්න. පුළුවන් නම් ඔයාගේ ජීවිතේ දවස් 4 කැප කරලා ඉන්න භාවනා කරන්න. ඇවිත් බලන්න මොකද්ද මම මේ කියන්නේ මේ බොරුකාරයෙක්ද මොකෙක්ද කියලා. මේ නිකන් ප්‍රොමෝෂන් එකක් කරනවා මොකද එහෙම කියලා බලන්න ඇවිත්. අවංකවම මම කියන්නේ. මගේ ජීවිතය අර මෙතන තමයි අර මාව හරි අධ්‍යාපනයට වැටුණ දැන. ඒ කියන්නේ මට ඕනි දේ ඉගෙන ගන්න. මං වෙනුවෙන්ම ඩිසයින් වුණ අධ්‍යාපන ආයතනයක් වගේ එකක් නේ. ඔයාවත් ඔයාටත් එහෙමම දැනේ. ඒක ලස්සනයි. ඒක මා සුපිරි. සාමේ තැනත් ලස්සනයි. හරි නම් ගිහින් එන්න ඩිස්ක්‍රිප්ෂන් එක බලන්න. නිකන් හරි වෙබ්සයිට් එකට ඇවිත් බලන්න. නිකන් සල්ලි නැති වුණත් ඒ ඩොනේෂන් එකට ගිහින් බලන්න කීයක් පිටලන් තව කොච්චර ඕනියද මොකක් හරි සතුටු වෙන්න කට්ටිය ඩොනේට් කරලා තියෙනවා කියන්නේ. ගිහින් එන්න